ඕ ලෙවල් වල නම් අපගමන වුණොත් එන්න කාලයක් තිබ්බා. අවුරුදු 11ක් ඉගෙන ගන්න මම උතන්ට ආවේ. හැබැයි ඒ ලෙවල් වල හැරුණොත් ආයි ඉවරම තමයි. ඕන්ලයින් ටිකයි මුන්ට මොකක්ද කියන්නේ? සුදු මහත්තයා. සුදු මහත්තයාලා ටිකයි. ඉන්සක තාම තියෙන කොල්ලොන් ගම ඉන්නේ යකඩෝ. මේක අරන් තියා ගන්න ඕන. කොහොමද මේ වගේ කොලයක් දැන් ඔයාලට මේ දැන් අපි හිතන්නේ කාලේ අනේ ඔබ ඉන්ඩෙක්ස් එක පේන්නේ නැහැ මේකනේ නැද්ද මේක? තියෙනවා. මේ වගේ කොලයක් එනවා තව අවුරුදු දෙකකින් ඔයාලා ගාවට නේ. ඔයාලා හිතන්නේ මේක හින ලොකු කාලයක් කියලා නිකන් හිතනවනේ. ළමයි මෙහෙම කරද්දී යනවා. ඒක පුදුම මේකක් කියන්නේ ඔය O level සහ A level කියන එක අතර ඔයාලට දැනෙන්නවත් නැහැ ඔය A level වලට ඇවිල්ලා. ඒ කියන්නේ හරි ඉක්මනට මේ දේවල් වෙනස් වෙනවා. එතකොට ඔයාලට හැරෙන්න කාලයක් නැහැ මේ කාලේ. O level වල නම් අපගමන වුණොත් එන්න කාලයක් තිබ්බා. අවුරුදු 11ක් ඉගෙන ගන්න මම උතන්ට ආවේ. හැබැයි A level වල හැරුණොත් ආයි ඉවරම තමයි. ඒකයි කියන්නේ සතියක් කියන්නේ පට්ට වැදගත්. උදාහරණයක් කියන නිකන් කැම්පස් එකේ දැන් අපිත් එක්ක හිටපෙවුන් ඉන්නවනේ දැන් ඉංජිනේර්ස්ලා. මේ ළඟ දෙකෙක් කතා කරලා කියනවා මේ මද්දා මේ Z ගේ බා එක මොකද්ද මම X තන IY ගේ ප්‍රතිබද්ධය මොකද්ද කියලා අහනවා මගෙන් කෝල් කරලා. හරිද? ඒ කියන්නේ ඒක මහා හුරුතල් දෙයක්. හැබැයි මේක අපගමන වෙලා නිසා උන්ට ගාණක් නැහැ. ඇයි උන් ඉන්න දැන් ෆීල්ඩ් එකත් එක්ක උන්ට ඒව මතක නැහැ වගේ. ඉන්ජෙක් මේ අහන්නේ. ඉතින් උඹලා කවුද එතකොට? අර ඌටත් අරව අමතක වෙලා නම් පාවිච්චි කරන තුනට පස්සේ දැන් ඔයාලට මෙවුවා හිතන්නකෝ. දැන් ગેප් එක තේරෙනවනේ O level සහ A level අතර. බැට කරන්න ඕන. මේකෙදි නිකන් අර මේ අනේ අම්මෝ අපිට නම් එච්චර මෙහෙමයි. දැන් ඔය කොල්ලෝ කෙල්ලෝ නෙමෙයි ඕක මනුස්ස වර්ගයාටම සාමාන්‍ය පොදු දේවල් තමයි ළමයි සාමාන්‍යයෙන් ඔළුව කැමති සමතුලිත වෙලා ඉන්න. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔළුව නෙමෙයි මේ සබාදහම වුණත් එහෙම වැඩිපුර කැමති නෑ මේ කැමති නැත්තේත් නෑ කැමති. සබාදහම නෙමෙයි සමතුලිත වෙන තමයි හැමදේම බැලන්ස්. දැන් හිතන්නකො සමතුලිත වුණ නැත්තම් ඔය සබාදහම වුණත් නිකන් කොටිය වැඩිපුර හිටියොත් පැවැත්මක් නෑනේ. නේද? කුකුල් වැඩිපුර හිටියත් ඒත් පැවැත්මක් නෑනේ. එතකොට අර ඒව බැලන්ස් වෙන තමයි ලෝකේ තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේ ඒ හැමදේම බැලන්ස් කරලා අපි දන්නවත් නෑ මං කියන්නේ මොකක්ද දන්නවද? ඔයාලගේ ඔළුව ඔයාලා නිරෝගී කියලා බලා ගන්න පුළුවන් ඕන නම් මේ මෙහෙම. ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලා මං හිතන්නේ හැබැයි චුට්ටක් වෙනස් ඇති ඈ. තව මාස 6කින් විතර ඔයාලගේ ගැන කතා කරොත් ඔයාලට සාමාන්‍ය වැඩ කරන කියලා පස්සේ කම්මැලි හිතෙනවා. දැනටත් කම්මැලිනේ බා. එක දිගට වැඩක් කරන්න කම්මැලිනේ පාඩම් කරන්න අමාරුයිනේ. ෆෝන් එක අරන් ඇදලා ගියට පස්සේ සනීපයි නේද? අර මූණට ටොක් ගාලා ෆෝන් එක ඇදගෙන වැටෙනකන් දන්නේ නැහැ. ඒ තරම් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉන්නව නේද කටේ TikTok, WhatsApp status එහෙම ඉන්නවනේ දෝන්ලා ටිකනේ. ඔව්. මට තව ටික දවසකින් ඔයාලා ඔක්කොම අප්ඩේට් එනවා. දෝන්ලා ටිකයි මුන්ට මොකද්ද කියන්නේ? සුදු මහත්තයා. සුදු මහත්තයාලා ටිකයි. මේ ඔයාලට ළමයි මේ කියන්නේ මොකක්ද දන්නවද? හරිය ආසයි සමතුලිත වෙන්නේ. ඒ කියන්නේ මහ ලොකු දේවල් කරන්න නිකන් මේ වගේ බරපතල දේවල් වලට බහැලා ගේමක් ගහනවා කියන මූඩ් එකට එන්නේ හරිය සීමිත පිරිසක් විතරයි. ඒක එන එක ගොඩ යනවා. එහෙම ගොඩ ගියොත් ඔක්කොම ගොඩ යනවා. ඒ නිසා එහෙම ගොඩ යන්නෙත් නැහැ. හිතෙන්නේ නැහැ ඒක කරන්න. ඔයාලා දක්ෂයිනේ හැමෝම. ඉතින් අර 40000ක් O level ලියන්දලා මැත්ස් කරලා කොහොම හරි ඇවිල්ලා ඒ 3000ක් තියෙන දෙයක් නැහැ නේද නැත්තම්. මේ එහෙම වෙන්නේ දක්ෂකම නැති නිසා නෙමෙයි. මේක ඇතුළේ ගේමක් ගහන්න එක දිගට මේක කන්ටිනියු වෙන්නම ඕන. ඒ කියන්නේ අවුරුදු දෙක නම් ඔයා මාසයක් විතර නිකන් ඉඳලා ඉන්න බලන්නකෝ ඇවිල්ලා. දැන් රිසල්ට් ආවට පස්සේ එන සෙට් එකක් එනවනේ. ඔයාලත් එක්ක අහසය පොළොවේ වගේ. ඔයාලා රිසල්ට් එනකොට ආයෙ බැජ් එකක් එනවනේ. දැන් ලබන මාසේ ආයෙ බලන්න ආයෙ මුලත් අලුත් ළමයි ටිකක් එනවා. ඒ කට්ටිය ඔයාලා ගත්තොත් ඔයාලා ඉගෙනගෙන තියෙන මාසෙයිනේ. හැබැයි ગેප් එක බරපතලයි. ආයෙ හදන්න ඕන වෙනම මුල ඉඳලා. තේරෙනවද මං කියන එක? ඒතර ඔයාලට දැන් පටන් ගත්ත වෙලේ මේක හරියට කරන් ගියොත් නීට් එකට ඔයාලව අල්ලන්න බැරි තැනකට යන්න පුළුවන්. ඔක හැබැයි කන්ටිනියු කරන්න ඕන. දැන් මම මේ හදන ගණන් මං තව අය කිසිම ගණනක් ඔයාලට පාවිච්චි කරන්නේ නැතුව ලබන මාසේ මුල දෙනවා. ඔයාලා හදන්නේ නැහැ. එහෙනම් කරන්න ඕන ඔය දින සතියේ හදන ගණන් ටික සතියේට ගෙදර ඉන්න ගමන් නිකන් ඔය හදන්න. කන්ටිනියු කියන එක කරේ නැත්නම් A level fail ඈ. ඔයා තීර 100ක් දැනගෙන විභාගයට ගියත් ඔයාට 100කින් උඩට යන්න බෑ කවදාවත්. තේරෙනවද? ඒ කියන්නේ තීර 100ක් දන්න ඔයාලා පාඩම් හොඳට ඉගෙනගෙන හැබැයි ඔයාලට A level වලට එතනින් හට රිසල්ට් එකක් ගන්න බෑ.
ඒක තමයි පේපර් ක්ලාස් කර කර මතක් කර කර සතිය ටෙස්ට් කර කර පොඩි පොඩි වැඩ කර කර ඒ අප්ඩේට් එකේ යන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක කරන්න ඒකට අනිවාර්යයෙන්ම එන්න ඒ වැඩ ටික කරන්න. නැත්තම් මේ දැන් ඔයාලා අද ගණන් හොඳට හැදුව සුපිරි වැඩෝ හිටියා. හැබැයි එක්සෑම් වලට ඊට පස්සේ නැති වෙලා අයියේ. අවුරුදු දෙකමාර එක දිගට ඇද්දේ නැහැ. සමහරු දක්ෂතම කට්ටිය මුලින් ඉඳන් හොඳට වැඩ කරලා අවසාන වැඩ කරන්නේ නැතුව ඩවුන් වෙනවා. සමහරු ඉන්නවා හීන් නූලෙන් බින්දු ඉඳන් පටන් අරගෙන ලස්සනට එනවා. නේද? ඔය දෙගොල්ලම කරන්න ඕන ඔයාලගේ ලෙවල් එක මේන්ටේන් කරන කන්ටිනියු කරනවා කියන එක විතරයි. එක දිගට කරන්න. එහෙමයි කියලා ප්‍රෙෂර් කරගෙන වැඩ ලෝඩ් කරගෙන එහෙම එපා. අර බුදු අම්මෝ සබ්ජෙක්ට් තුනක් තියෙනවා පාඩම් මෙච්චරයි හෝම්වර්ක් මෙච්චරයි ඇත්තටම වර්ක් ලෝඩ් එකක් එනවා තව මාස දෙකකින් තුනකින්. ඇයි ෆිසික්ස් වලත් ගෙදර වැඩ දෙනවා. ටියුට් එකේ ගණන් ටික හදන්න ඕන. පාස් පේපර්ස් හදන්න ඕන. මැත්ස් වලත් කරන්න ඕන. පන්ති යන්න ඕන. අයත් පොඩ්ඩක් නිදහසක් නැති වගේ ටයිම් ටේබල් එකකට එනවා. බලන්නකො නැද්ද කියලා එනවා. එතකොට විෂය එපා වෙන්න එනවා. ඒ නිසා මම ඒකයි කියන දැනටම වැඩ ගොඩ ගහ ගන්න එපා වැඩ ටික ඉවර කරගන්න. මේක ඉවරයි. මේක ඉවරයි. මේක ඉවරයි. ඔය ලියනකොට නෝට් ලියනකොට පොත් පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා නම් ඇත්තටම හොඳයි ඈ. මෙතනින් පස්සේ ඒ කියන්නේ ඔය රූල් කියන දේවල් අතෑරලම දාලා පුළුවන් නම් A4 කොළ බණ්ඩලයක් හරි අරගෙන නැත්තම් ඔය මේ චූටි පොත් නම් අයි ජීවිතේට පේන්න තියන්න එපා. චූටි හුඬු පොත්වල ලියන්න එපා. හරිද? මේ පුළුවන් තරම් ලොකු මේව ගන්න ඔය පදනම් පාඨමාලාව නිසා ලොකු පොතක් කරාට කමක් නෑ දැනට. හැබැයි පාඩම් පටන් ගන්නකොට ඒ පාඩමට ෆයිල් එකක් තියාගමු අපි. ඒ පොඩි වැඩ පිළිලක් කරගමු දැන්. මුල් පාඩම ශ්‍රිත නම් ශ්‍රිත වලට ගන්න ෆයිල් එකක්. එතකොට ශ්‍රිත වලට දාලා නෝට් එකේ තීරි පාට් එක ඒක ඇතුළේ තියෙනවා ස්ටෙප්ලර් කරලා මෙන්න පොත අපේ. කොළ ටිකක් තියෙනවා මෙන්න ශ්‍රිත. පාස් පේපර්ස් ටිකට වෙනම සෙට් එකක් තියෙනවා. මෙන්න පාස් පේපර්ස් ටික. මෙන්න ටියුට් එකේ ගණන් ටික. මෙන්න පන්ති හදන විශේෂ ගණන් ටික. මෙන්න මෝනින් රෂ් එක. මෙන්න ඩේලි තියෙන ඔයාලා හදන ගණන් ටික. එහෙම පොඩි පොඩි අර කැටගරයිස් කරලා වැඩ ටිකක් වෙනවා. ඒ ටික හරියට කරගත්තොත් ඒක එපා වෙන්නේ නැහැ. දැන් ඔයාලට හිතන්න ඔය පොත ඒලවල ඔය වගේ පොත් සාමාන්‍යයෙන් 30ක් විතර එදෙනවනේ. ඔය වගේ පොත් සාමාන්‍යයෙන් 10ක් 15ක් නම් අනිවාර්යෙන් මැත්ස් වලට එනවා. හරිද? ඒකම ඔක්ක දිගට බුදු අම්මෝ කියලා ලෝඩ් එකක් ගහුවොත් අවුල්. හැබැයි මෙන්න තියෙන ශ්‍රිත පාඩම. මෙන්න ගත්ත ෆයිල් එක. මෙන්න නිල් පාට ෆයිල් තියෙන්නේ අපි ඇප්ලයිඩ් මැත්ස් වලට. කොළ පාට ෆයිල් එක තියෙන්නේ සුද්ධ ගණිතයට PO වලට. වෙන් කරලා තියෙන්නේ. ඔයාට දැන් බහුපදශිත පාඩම බලා ගන්න ඕන. ගන්නවා නිල් පාට. රයිට්. මෙන්න ෆයිල් එක. ත්‍රිකෝණමිති ගණන් ටිකක් බලන්න ඕන. මෙන්න තීරි තියෙනවා. මෙන්න කොළ පාට ෆයිල් එකේ ඔන්න ගත්තා. ඒ නිසා පොඩි අර පරිපිලක් යන් මම කියන්නම් පස්සේ දැනට ඕනේ නැහැ එච්චර. දැනට පුළුවන් මත තියන් ඉන්න ඔය පොතෙන් පස්සේ ආයේ පොත් ගන්න නැතුව ඉන්නවනම් කමක් නැහැ. ෆයිල් සිස්ටම් එකට වැඩි කරයියා. හරි? ඒකට එන්න පුළුවන් කැමති කට්ටිය සෙට් වෙනවා නම් එන්න.